yes. මොකද වෙන්නේ සියුස් හසා ගෙවින් Mr. 7 white අම්මලා සූ ISI නා. හරි S3 එක තමයි අපිට දැන් ඕනේ ISI zoom කට්ටිය අරන් එන්න හතර දෙනේ. අනේ අඩුවට දෙන්න අපිට. අවසාන ස්පින් තුන යන්නේ යාළුවෝ. එට ස්පින් එකක් දාමු අපි මේකට. අපේ අම්මෝ බං අර කිව්වට ටච් එක. අවසාන ස්පින් එක. අනේ ඉතින් අර කිව්වට ලගිනවනේ එකක් උඩ ලගින්න එපා. 304යි තව 200ක් ඕනේ. ඕකෙන් නෑ. අනේ නිර්වාණ අයියේ. නිර්වාණ අයියේ thank you. අයිඩියා කියන්නලු 720 97යි 44යි ටික. ඔහයින් කියන්නද? ආ? මංගා ඔය ක්‍රිමිනල් විතරයි නැත්තේ බං. මන් දන්නේ නැහැ මොකද ඉන්නේ කියලා මගේ. දැන් ක්‍රිමිනල්ලා සෙට් එකෙන් 1 2 3 4යි ඔඩ ක්‍රිමිනල් ඩයිනෝසර්ලයි මාරු වෙනවා. 1 2 3 4 5 6යි 7යි. ක්‍රිමිනල්ලා කීයක් ඉන්නවද? 1 2 3 4 5 6 7 ඔක්කොම 8ක්ද? මොකද වෙලා ඉන්නේ මෝල් වෙලාද? ඒ අයියේ ඔක්කොම 8ක්ද? නිර්වාණ වසා thank you. Respect bro. YD set එක ස්පෑම් කරන්න නැති හිටියොත් මගේ live එකේ moderators දෙනවා හරිද? YD පැත්තෙන් 10කට විතර එකපාරට moderators දෙනවා randomly හැබැයි ස්පෑම් කරන්න නැතුව ඉන්න ඕනේ. ස්පෑම් කරන set එක දෙන්නේ නැහැ. නේ අහන එකට උත්තර දීපල්ලකෝ. එමින් කිව්වනම් ටයිප් කරගන්න තිබ්බ ID එක. හරි ඕකේ wait. හොඳට බලා ගන්න. 720 97යි 44යි 30. හැබැයි මගේ ලිස්ට් එකට ගන්න එක අමාරු වැඩක්. ලෝභකම, කුණුකම, කුහකකම, ලොකුකම නෙමෙයි. හරිද? මේ මම වන්නෝස් පෝ ගහන්න කට්ටිය ඇඩ් කරගන්න හින්දා මචං ලිස්ට් එක පොඩ හිස්ස තියෙන්න ඕන. හරිද? සාමාන්‍ය මේක ඩේලි ක්ලියර් කරනවා, වීක්ලි ක්ලියර් කරනවා, මන්ත්ලි ක්ලියර් කරනවා, ඉයර්ලි ක්ලියර් කරනවා, 10 month after ක්ලියර් කරනවා. ඕකේ? මේ 5 days කට්ටිය දැන් යන්න. ලොකුකම නෙමෙයි. මොකද අලුත් කට්ටිය ඇඩ් වෙන හින්දා. හරිද? ලොකුකම නෑ දන්නවනේ ඉතින් හරිද? ඔයාගේ ඔය උත්තර දුකුකම. එහෙම ගහන්න එපා මගෙන් හරිද? එහෙම දුකුකමක් නෑ මගේ. try hard උත් ඉන්නද? try hard උත් දැන් ඉතින් ගහලා ඉවරනේ. මෝරත් ඉන්න මෝරත්. මගේ ID එක ගත්තේ බර. ඔයි! ඔයි! Poosa please. Uluhan lang in Poosa please. TikTok. Oy. Idea killa gat request එකක් දාන්න කියලා හිතුවේ. අයියෝ 6.5 hours later. ඉන්න මල්ලියෝ මිදහම් පොඩ්ඩක්. අඩුවටලා බෙට දෙන්න ගරීනා ෆින්න thank you Radiant thank you දිනු gaming D4S කොල්ලෝ ටික ගැම්මට අම්මට මේ S3 ISI වලියා බලු මේකෙන් පස්සේ මට විනාඩියක් දෙන්න අද මට පොඩ්ඩක් මගේ ඔළුව පොඩ්ඩක් කුරුවල් වෙලා තියෙන්නේ හරිද ඒකට කුරුවල් වෙනවා කියන්නේ මචං තොත ගුචා නත්තරු ඒ කියන්නේ ජපන් භාෂාවෙන් ටිකක් එහෙට මෙහෙට ගිහලා පිස්සු වෙලා නිකන් අවුල් වෙලා කියලා කියන්නේ හරිද ගුචා නත්තර වෙලා තියෙන්නේ මචං පොඩ්ඩක් ට්‍රැක් හරිද දැන් මම කරන්නේ මොකද්ද කියලා මට මතක නැති සීන් එකක් තියෙන්නේ. ස්ට්‍රෙස් ලු. අද දවස පොඩ්ඩක් මුස්පේන්තුයි බ්‍රෝ. නැත්තම් මෙයාත් අඩුවට දීලානේ අපිට.
එක අහබල්ලකෝ ආපු එකෙන් කාවොත් මචං කෑලි හම්බෙනවනේ. එහෙම සීන් එකකුත් තියෙනවනේ. ළඟින් යනවා වගේ පේන. ඒ කවුද බම් මේ? කවුද මේ? කවුද මේ ආතල් එක දෙන රදල පුතා කියන්නකො මට? කියන්නේ යන්නේ නෑ. හරිද? මේ මම টොප් අප් කරන්නේ නෑ ගේම් එකට. ඒ කියන්නේ මම මේ සල්ලි එහෙම මේ නාස්ති කරන්නේ නෑ. ඕ ගේම් එකේ මම එහෙම දේවල් බයි කරන්නේ නෑ කියන එක නෙමෙයි. මට ජෙම් හම්බෙන හින්දා මම টොප් අප් කරන්නේ නැත්තේ. ස්පෙෂලි මේ මාසෙට ජෙම් ගාණක් හම්බෙන හින්දා මේ මම টොප් අප් කරන්නේ නැත්තේ. දැන් මේ වෙලාවේ මචං තියෙන සපෝට් අර ෆෑන් ලව් එකට මේ දෙන සපෝට් එකට thank you. කවුද දන්නේ නැහැ. මං හිතන්නේ නිර්වාන් හරි නැත්තම් අර ID එක හපු අර කොල්ලා හරි තමයි අදිල්හාන්. වෙසක් ඉවරයි. ඔයා මගුලට ආවේ නෑනේ. බොයිස් මම විරිදුටු 2 හැව්වා. මහිගේ මගේ මගුලේ අෂ්ටක කියන්නේ. මේයකා ගිහිල්ලා විරිදු මොකද තොරන් ගහන්න ගිහිල්ලානේ. අෂ්ටකේ කියාගත්තේ වෙන මේ එන ගානක් දීලා බං. උඩ කියලා මේ ෆ්‍රී කරගන්න හැදුවේ. ටුටු මේ දෙකෙන් එන්න ඕනේ යා පොතේ හැටියට. එකක් එන්න ඕනේ. ඕයි නිර්වාන් ඔයාද මේ වන්නේ නිර්වාන්? ඩෙවින් ගත්තා බර ෂා මොකද තේරුන්නේ නැහැ මට. නිර්වාන් thank you ආ. ඕකේ මේ ආයෙ මට දාන්න එපා බ්‍රදර්. අපි හෙට ගමු. no problem. යාලි 416ක් දෙනා බොයිස් අපිට සාමාන්‍ය හෙට ජෙම් 1000න් වගේ ස්පින් එක ගන්න පුළුවන්. මේ මොකද්ද බං? ඒ බ්‍රෝ උඩ ඉන්න මෙයා ආව නේද ගෝල්ඩන් ක්‍රිමිනල්? Okay boys. Okay. Bro, ඇති. ඇති okay. ඇති ඔතේ. අපි ඊළඟ කියන්නේ හෙට ලයිව් එකක් දාන්න හිතන් ඉන්නවා. හැබැයි හෙට ගේමින් ලයිව් එකක් නෙමෙයි දාන් හිතන් ඉන්නේ නිර්වාන් එක බැටල් එකක් දාන්න හිතන් ඉන්නේ හෙට. නිර්වාන්. හරිද? ඔයත් එක බැටල් එකක් දාන්න හිතන් ඉන්නේ අපි හෙට. වීක්ලි 15ක giveaway එකක් දෙමුද බ්‍රදර් මං ගානේ. දැන්ද බ්‍රෝ දෙමු. Absolute cringe. අදර ඒගොල්ලෝ ඇලි වලින් ගන්න වෙන සීන් එකක් තියෙන්නේ මල්ලි. ඔක්කොම බඩු දිරේ ඉන්න දෙන්න සීන් එකක් තියෙන්නේ. ආසාවට ටච් උනේ නෑනේ බං මේ එකකවත්.